Welcome to Podisa Stories. Get ready for funny cartoons that spark imagination and joy. නගරයම සුදු පාටින් වැහිලා. ඒක සාමාන්‍ය නත්තලක් වගේ පෙනුනත් මේ රාත්‍රියේ අහසේ තරු අතරේ ලොකු අඳුරක් සැගවී තිබුණා. අමන්දි නත්තලට ගෙදරාවේ බලාපොරොත්තු ගොඩක් ඇතුව එගේ නිවස සතුටෙන් පිරිලා. ඒ අතරේ පොලිස් නිලධාරී විරාජ් නත්තල් දවසෙත් රාජකාරියේ. නගරයේ සාමය ඔහුගේ වගකීම. රාත්‍රිය උදා වෙමින් තිබුණා. අමන්දිගේ නිවසට නුදුරින් එකවරම දොරක් වසා දමන හඬක් සහ දුර්වල කෑගැසීමක් ඇසුණා. විරාජ්ට පළමු ඇමතුම ලැබේ. සාමාන්‍යයෙන් ඔහු මේවා ගණන් ගන්නේ නැහැ. ඒත් මේ ඇමතුමේ තිබුණේ වෙනස් බරපතලකමක්. අමන්දි සෝෆාවේ සිටියා. ඇගේ බැල්ම වැටුනේ ජනේලයට. අඳුරු නත්තල් සීයාගේ ඇඳුමක් ඇඳගත් අමුතු රූපයක් ඈතින් චලනය වෙමින් තිබුණා. විරාජ් මුලින්ම ගියේ පළමු සිද්ධිය වූ නිවසට. එතන තිබුණේ නත්තලේ කිසිසේ දැකීමට අපහසු දසුනක්. පුද්ගලයෙක් මිය ගොස් ඇත. සාක්ෂි නැත. තිබුණේ එකම දෙයයි. ඒ මිනිමරුම සිදු වූයේ බිහිසුණු අමානුෂිකත්වයකින් බව. මේ අතර නගරේ කටකතාවක් පැතිරෙන්නට පටන් ගත්තා. මේ පැරණි නත්තල් සීයාගේ පුරාවෘතයක් විය හැකි බව. අවුරුදු ගානකට කලින් අසාධාරණයක් වුණු නත්තල් සීයාගේ ආත්මය තමයි ආවේ. පොලිසිය ඒ කතාවට hina වුණා. නමුත් අමන්දිගේ සිත කිව්වේ වෙනත් කතාවක්. ඇය දුටු රූපය කිසිසේත්ම මිත්‍රශීලී නොවූ බව ඇයට තදින්ම දැනුණා. විරාජ්ට වැටහෙනවා මේ යම් ආකාරයක පරිගැනීමක් බව. මේ සියලුම වින්දිතයන්ට පොදු සම්බන්ධයක් තිබුණා. රාත්‍රිය තවත් අඳුරු වෙනවත් සමගම ඝාතකයාගේ අවධානය යොමු වන්නේ අමන්දිගේ නිවසටයි. ඔහු අය දෙසටම එන බවක් දැනුණා. අමන්දි සහ එගේ පවුලේ අය රාත්‍රී ආහාරය ගෙනීමින් සිටිනවා. ඝාතකයා නිවසේ අඳුරු කොනක සැඟවී ජනේලයෙන් ඔවුන් දෙස බලා සිටිනවා. අමන්දිගේ තාත්තාට කුඩා ශබ්දයක් ඇසෙයි. ඔහු පිටතට බැලුවේ. එහෙත් ඝාතකයා සැඟවී සිටියේ නත්තල් ගසට පිටුපසින් වූ අඳුරේ. විරාජ්ට ඝාතකයාගේ මීළඟ ඉලක්කය අමන්දිගේ නිවස බව වැටහෙනවා. ඔහු වේගයෙන් එතනට යන්නට උත්සාහ කළා. දොර විවෘත වෙන හඬ විදුලිය එකවරම නිවී ගියා. නත්තල් සීයා නිවසට ඇතුළු වෙලා. අඳුරේ තිබුණේ නත්තල් සීයාගේ ගැහෙන්නා වූ හුස්ම හඬයි සහ බිම දිගේ එදෙන ඔහුගේ බර පියවරයි. අමන්දිගේ තාත්තා ඝාතකයා නවත්වා ගන්න උත්සාහ කරනවා. ඒත් ඔහුට තුවාල වෙයි. අමන්දි සහ ඇගේ මව බේරෙන්නට දුවනවා. නත්තල් සීයාගේ ඝනකම් මල්ල ඇදෙන හඬ ඔවුන් පසුපසින් නැසෙනවා. ඝාතකයා අමන්දිගේ මව අල්ලා ගන්නවා. අමන්දි බලා සිටින්නේ සන්ත්‍රාසයෙන්. ඇයට දැන් කරන්න දෙයක් නැහැ. ඒ මොහොතේම පොලිස් නිලධාරී විරාජ් නිවසට කඩාවදිනවා. ඔහුගේ ෆ්ලෑෂ් ලයිට් එළිය අඳුර විනිවිද යනවා. විරාජ් සහ නත්තල් සීයා අතර දරුණු ගැටුමක්. අමන්දි බිම වැටී ඇති ගිනි උදුනේ ඕකරෙක දෙකිනවා. අමන්දි තම මව සහ පියා බේරා ගැනීමට ඝාතකයාට පිටුපසින් ගිනි උදුනේ ඕකරෙකින් පහර දෙනවා. පහර කෑමෙන් ඝාතකයාගේ තොප්පිය සහ රෙවුල ගැලවී යයි. ඔහුගේ සැබෑ මුහුණ හෙළිවෙයි. ඒ ඔහු ජමින්ද. අවුරුදු ගානකට කලින් අමන්දිගේ පවුල නිසා අසාධාරණයට ලක් වූ පාසල් ගුරුවරයෙක්. අවසාන රාත්‍රියේ ඉතිරි වූයේ බිහිසුණු නිහැඩියාව පමණයි.
මේ නත්තලේ පාඩම කිසිදා අමතක නොවන අඳුරු මතකයක්. සියලු දෙනාට සුබ නත්තලක්.